දවසක් යාළුවනේ. ඔන්න අද මං අරගෙන ආවා අපේ 10 ශ්‍රේණියේ විද්‍යාව 13 වෙනි පාඩමේ 3 වෙනි කොටස. ඉතින් යාළුවනේ මම මේට කලින් කතා කරපු පාඩම් වල වීඩියෝස් ටික ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඉතින් ඒ වීඩියෝස් වලින් අපි කතා කරේ අධිරාජධානි ගැන සහ ඒවට අයිති රාජධානි ගැන. ඉතින් අපිට ඉතුරු වෙලා තියෙනවා තව එක රාජධානියක්. ඒ තමයි ඇනිමාලියා රාජධානිය. හරි යාළුවනේ, දැන් අපි කතා කරමු ඇනිමාලියා රාජධානිය ගැන. ඇනිමාලියා රාජධානියට අයිති වෙන්නේ බහුසෛලික ජීවීන්. මේ රාජධානිය තුළ බහුසෛලික ජීවීන් 12,60,000ක් විතර ජීවත් වෙනවා. ඒ වගේම මේ ජීවීන් හුඟක්ම විෂමපෝෂී ජීවීන්. ඒ කියන්නේ ඒගොල්ලෝ විසින් මේගොල්ලෝගේ ආහාරය නිපදව ගන්න නැති ජීවීන්. මේ ඇනිමාලියා රාජධානිය තුළ ඉන්න බහුසෛලික ජීවීන් ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට බෙදෙනවා. ඒ තමයි කශේරුවක් එහෙමත් නැත්නම් කොඳු වැටපෙලක් තියෙන සතුන් විදිහටයි නැති සතුන් විදිහටයි. දැන් අපි මුලින්ම බලමු යාළුවනේ කොඳු වැටපෙලක් නැති සතුන්. ඒ කියන්නේ අපෘෂ්ඨවංශීන් ගැන. මේ අපෘෂ්ඨවංශීය ජීවීන්ට තියෙන ලක්ෂණ පදනම් කරගෙන මේගොල්ලෝ නැවතත් කොටස් 5කට බෙදෙනවා. ඒ තමයි නිඩාරියා එහෙමත් නැත්නම් සීලෙන්ටරේටා, ඇනලිඩා, මොලුස්කා, ආත්‍රපෝඩා සහ ඒකයිනෝඩර්මේටා කියලා කියන්නේ අපෘෂ්ඨවංශීන් වංශ 5. මේ අපෘෂ්ඨවංශී කාණ්ඩ 5 අතරින් මුලින්ම අපි බලමු යාළුවනේ නිඩාරියා එහෙමත් නැත්නම් සීලෙන්ටරේටාවන් ගැන. මේ නිඩාරියාවන් ගැන කතා කරනකොට මේ කාණ්ඩයට අයිති වෙන්නේ හයිඩ්‍රා, මුහුදුමල, ලොඩියා එහෙමත් නැත්නම් ජෙලිෆිෂ් වගේ සතුන්. මේ නිඩාරියාවන්ගේ ලක්ෂණ ගැන කතා කරනකොට නිඩාරියාවන් හුඟක්ම ජීවත් වෙන ජලජ පරිසරවල. ඒකෙනොත් කරදිය වාසී ජීවීන් තමයි හුඟක්ම ඉන්නේ. සුළු පිරිසක් තමයි මිරිදිය වාසය කරන්නේ. ඒ වගේම යාළුවනේ මේ බහුසෛලික ජීවීන්ගේ දේහය සෛල ප්‍රස්තර දෙකකින් තමයි සමන්විත වෙන්නේ. ඒක නිසා මේ ජීවීන් හඳුන්වනවා ද්විප්‍රස්තරයින් කියලා. ඒ වගේම යාළුවනේ මේ ජීවීන්ගේ දේහය තුළ තියෙනවා සීලෝමාන්ත්‍රය. ඒ කියන්නේ ආහාර මාර්ගයේ විදියට ක්‍රියා කරන කුහරයක්. මේ ජීවීන් යාළුවනේ බුහුබා ආකාරයටයි මිඩුසා ආකාරයටයි ස්වරූප දෙකකින් ඉන්නවා. බුහුබාවන් උජීවිත ගත කරනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ එකතැන තමයි ඉන්නේ. මිඩුසාවන් සංචරණය කරනවා. දැන් අපි බලමු යාළුවනේ මේ ජීවීන්ට තියෙන තවත් සුවිශේෂී ලක්ෂණයක් ගැන. ඒ තමයි මේ ජීවීන්ගේ දේහය අරිය සම්මිතියක් දක්වනවා. අරිය සම්මිතියක් දක්වනවා කියලා කියන්නේ යාළුවනේ මේ ජීවීන්ගේ දේහය මධ්‍ය ලක්ෂයේ ඉඳලා ඕනෑම තැනකට අපිට අවශ්‍ය විදියට දෙකට වෙන් කර ගැනීමට තියෙන හැකියාවට අපි කියනවා අරිය සම්මිතියක් දක්වනවා කියලා. මේ ජීවීන් යාළුවනේ විලෝපිකයන්. විලෝපිකයන් කියලා කියන්නේ තමන්ගේ ආහාරය පිණිස වෙනස් ජීවීන් තඩයම් කරගෙන ආහාරයට ගන්න ජීවීන්ට. ඒගොල්ලන්ට ඒක සඳහා විශේෂිත උපාංගයක් විදිහට දංශක කෝෂ්ඨ පිහිටලා තියෙනවා. මේ දංශක කෝෂ්ඨ මගින් කුඩා සතුන් අඩපණ කරලා ඒගොල්ලෝ ආහාරයට ගැනීමේ හැකියාවකුත් මේ නිඩාරියාවන් සතු වෙනවා. මේගොල්ලෝ යාළුවනේ අංකුර මගින් අලිංගික ප්‍රජනනය සිදු කරනවා. ඒ වගේම ලිංගික ප්‍රජනනය සිදු කරන්නේ නැහැ කියන්න බෑ. මේගොල්ලෝ ලිංගික ප්‍රජනනයක් සිදු කරනවා. ඔන්න යාළුවනේ දැන් අපි කතා කරන්න යන්නේ අපෘෂ්ඨවංශී කාණ්ඩ අතරින් දෙවෙනි කාණ්ඩය ඇනලිඩා කාණ්ඩය ගැන. මේ ඇනලිඩා කාණ්ඩයට අයිති වෙන්නේ සීලෝමය කියන දේහකුවරෙන් විකසනය වෙච්ච සත්තු වංශය. සකණ්ඩ පණුවන් වෙන ගැඩවිලා, කූඩැල්ලා, පත්තෑ පණුව වගේ සතුන් තමයි මේ වංශයට අයිති වෙන්නේ. ඔන්න යාළුවනේ කලින් අපි කතා කරන්නේ නිඩාරියාවන්ගේ ලක්ෂණ ගැන. දැන් අපි බලමු ඇනලිඩාවන්ගේ ලක්ෂණ ගැන. මේගොල්ලෝ හුඟක්ම තෙතමනේ සහිත ගොඩබිම, කරදිය වගේම මිරිදිය පරිසරවල තමයි වාසය කරන්නේ. බහුසෛලික දේහවලින් සමන්විත මේ ජීවීන් සෛල ප්‍රස්තර 3කින් සමන්විත වෙනවා. අරගොල්ලොන්ට ඔයගොල්ලෝ මතකයිද අපි කතා කරා නිඩාරියාවන් ද්විපස්තරයින් කියලා සෛල ප්‍රස්තර 2යිනේ යාලට තිබ්බේ. මේගොල්ලොන්ට සෛල ප්‍රස්තර 3ක් තියෙනවා. ඒක නිසා මෙයාලව හඳුන්වනවා ත්‍රිපස්තරයින් කියලා. මේගොල්ලෝ සිහින් දිගටි පණු ආකාර දේහ තමයි දරන්නේ. ඒ වගේම මේගොල්ලොන්ගේ දේහය ගත්තහම බාහිරිනුයි අභ්‍යන්තරිනුයි සමාන කොටස් වලට කැඩිලා තියෙනවා. ඒක නිසා මේ ජීවීන් අපි හඳුන්වනවා සකණ්ඩ පණුව කියලා. අපි කතා කරා ඔයගොල්ලන්ට මතකද යාළුවනේ නිඩාරියාවන් නම් අරිය දේහය තමයි දරන්නේ. මේගොල්ලෝ ද්විපාර්ශ්වික සම්මිතියක් තමයි දක්වන්නේ.
මේ ජීවීන්ට දේහය තුළ ශරීර බිත්තියයි අන්ත්‍රයයි අතර තරලයක් තියෙනවා. තරල සහිත කුහරයක් තියෙනවා. ඒ කුහරයට කියනවා සීලෝමය කියලා. මේ සීලෝමය මගින් ඒගොල්ලොන්ගේ දේහ චලනය වෙද්දී ආහාර මාර්ගයට බලපෑමක් ඇතිවෙන එක වළක්වනවා. මේ කාණ්ඩයට අයිති සමහර ජීවීන් අලිංගික ප්‍රජනනය වගේම තවත් සමහර ජීවීන් ලිංගික ප්‍රජනනයත් සිදු කරනවා. ඔන්න යාළුවනේ, දැන් අපි කතා කරමු මේ අපෘෂ්ඨවංශීය කාණ්ඩයට අයිති වෙන තුන්වෙනි කාණ්ඩයේ ජීවී කොට්ටාසය මොලුස්කාවන් ගැන. මේගොල්ලෝ මෘදු දේහ දරන ත්‍රිපස්තර ජීවීන් තමයි මේ වංශයට අයිති වෙන්නේ. ගොළු බෙල්ලා, දෙපියන් බෙල්ලා, අටපියල්ලා, හංගොල්ලා, දැල්ලා, බූවල්ලා වගේ සතුන් තමයි මේ වංශයට අයිති වෙන්නේ. දැන් අපි ජීවී කාණ්ඩ දෙකක් ගැන කලින් කතා කරානේ. ඒගොල්ලොන්ගේ ලක්ෂණත් අපි කතා කරානේ. ඔන්න දැන් අපි කතා කරමු මොලුස්කාවන්ගේ ලක්ෂණ. මේ මොලුස්කාවෝ හුඟක්ම ජීවත් වෙන්නේ භෞමික, මිරිදිය සහ කරදිය පරිසරවල. බහුසෛලික ජීවීන් වෙන මේ මොලුස්කාවන්ගේ දේහය ප්‍රස්තර 3කින් තමයි සමන්විත වෙන්නේ. ඒක නිසා මෙයාලට කියනවා ත්‍රිපස්තරයෝ කියලා. මෘදු දේහ දරන නිසා මෘද්වංශීන් කියලත් හඳුන්වනවා. හිස, පේශිමේ පාදය, අන්තරංග ගොනු විදිහට දේහයේ ප්‍රධාන කොටස් 3කට වෙන් වෙලා තියෙන්නේ. හැබැයි මේගොල්ලොන්ගේ දේහය ඛණ්ඩ වලට බෙදිලා නැහැ. ශ්ලේෂ්මල වලින් තෙත් වෙච්ච දේහාවරණයකුත් මොලුස්කාවන් සතු වෙනවා. මොලුස්කාවන්ගෙන් සමහරුන්ට අභ්‍යන්තර කවච සහ බාහිර කවච කැල්සියම් කාබනේට් මගින් තමයි හැදිලා තියෙන්නේ. ඒක ස්‍රාවය වෙන්නේ ප්‍රාවරණය මගින්. මේ මොලුස්කාවන්ගේ දේහය ද්විපාර්ශ්වික සම්මිතියක් දක්වනවා. මොලුස්කාවන් ලිංගික ප්‍රජනනය විදියට සිදු කරන්නේ ඒක ලිංගික ප්‍රජනනය. ඒ කියන්නේ එක ජන්ම අණුවක් මගින් තමයි වර්ගයා බෝ කරන්නේ. ඔන්න යාළුවනේ, දැන් අපි කතා කරමු ආත්‍රපෝඩා කාණ්ඩය ගැන. මේ ආත්‍රපෝඩා කාණ්ඩය කියලා කියන්නේ ඇනිමාලියා රාජධානයේ වැඩිම ජීවී සංඛ්‍යාවක් ජීවත් වන වර්ෂයට. සත්ව විශේෂ 75ක් විතර ඉන්නේ මේ කාණ්ඩය තුල. ආත්‍රපෝඩා වංශයේ වැඩිම ජීවී සංඛ්‍යාවක් අයත් වන වර්ගය තමයි කෘමී වර්ගය. මේ කාණ්ඩය තුල කෘමී විශේෂ 9,50,000ක් විතර ජීවත් වෙනවා. ඒ වගේම සන්ධිපාදකයින් වෙන සමනලයා, මීමැස්සා, පළඟැටිය, මදුරුවා වගේ කෘමීන්, මකුළුවා, ගෝනුස්සා, හැකරැල්ලා, පත්තෑය, ඉස්සා, කකුළුවා, බෙලියනය වගේ සතුනොත් මේ කාණ්ඩයට අයිති වෙනවා. ඔන්න දැන් අපි අවසාන වශයෙන් බලමු යාළුවනේ මේගොල්ලන්ට තියෙන ලක්ෂණ මොනවාද කියලා. මේ ජීවීන් හුඟක්ම භෞමික, කරදිය, මිරිදිය පරිසරවල තමයි වාසය කරන්නේ. මේගොල්ලෝ ත්‍රිපස්තරයෝ. ඒ වගේම සීලෝමිකයි. සන්ධි සහිත උපාංග තියෙන නිසා තමයි මෙයාලට සන්ධිපාදකයෝ කියලා කියන්නේ. මේගොල්ලන්ගේ දේහය ඛණ්ඩ වලට බෙදලා තියෙනවා. ඛණ්ඩ එකතු වෙලා ටැග්මා හැදෙනවා. ටැග්මා වලට අයිති වෙනවා හිස, උරස සහ උදරය. දේහය මතු පිට කයිටින් උච්චර්මයකුත් තියෙනවා. ඒක නිසා තමයි පිට සැකිල්ල ක්‍රියාත්මක වෙන්නේ. සමහර ජීවීන්ට යාළුවනේ පියාපත් තියෙනවා. අර කැරපොත්ත වගේ සතුන්ට ඉගිලීමේ හැකියාවකුත් තියෙනවානේ. මේගොල්ලන්ගේ දේහය ගත්තාම ද්විපාර්ශ්වික සම්මිතියක් තමයි තියෙන්නේ. ගැහැණු සහ පිරිමි සතුන් විදියට වර්ග දෙකකටම ඉන්නවා. ලිංගික ද්විරූපතාව පෙන්නනවා වගේම ලිංගික ප්‍රජනනයක් සිදු කරනවා. ඔන්න යාළුවනේ, දැන් අපිට අවසාන වශයෙන් අපෘෂ්ඨවංශීය කාණ්ඩ අතරින් කතා කරන්න තියෙන්නේ එකයිනොඩර්මේටා කාණ්ඩය ගැන. මේ එකයිනොඩර්මේටා ජීවීන් කෝඩේටා වංශයේ පරිණාමික බන්ධුතා පෙන්වන ජීවී වංශය. පරිණාමික බන්ධුතා කියලා කියන්නේ මේ ජීවීන්ගේ ඉතිහාසය පෙන්වන ජීවී කාණ්ඩයක් තමයි මේ එකයිනොඩර්මේටා කියලා කියන්නේ. පසඟිල්ල, බංගුර පසඟිල්ල, ඉකිරියා, මුහුදු කැකිරි සහ මුහුදු ලිලී වගේ සතුන් මේ එකයිනොඩර්මේටා වංශයට අයිති වෙනවා. දැන් අපි බලමු යන්නේ එකයිනොඩර්මේටා කාණ්ඩයට අයිති ජීවීන්ගේ ලක්ෂණ. මේ ජීවීන් සියලු දෙනාම කරදිය පරිසරවල තමයි වාසය කරන්නේ. ත්‍රිපස්තරය, සීලෝමය සහ දේහය ගත්තාම අරිය බාහු පහකට තමයි වෙන් වෙලා තියෙන්නේ. තියුණු කටු සහිත ආවරණයක් තියෙනවා මේ එකයිනොඩර්මේටාවන්ට. ඒ වගේම මේගොල්ලෝ තාරකා, සිලින්ඩරාකාර සහ පුෂ්ප හැඩති වෙනවා. දේහය ගත්තාම පංචාරීය සමමිතියක් තමයි මේගොල්ලන්ට තියෙන්නේ.
මේගොල්ලෝ ලිංගික ද්විරූපතාව පෙන්වමින් ලිංගික ප්‍රජනනය සිදු කරනවා. ඔන්න යාළුවනේ මෙතනින් අපි අවසන් කරනවා අපෘෂ්ඨවංශීය ජීවීන් කාණ්ඩ ගැන. ඔන්න යාළුවනේ දැන් අපි කතා කරමුද ඇනිමාලියා රාජධානියේ අනිත් ජීවී කාණ්ඩය ගැන. ඒ තමයි පෘෂ්ඨවංශීය ජීවීන් කාණ්ඩය. කොඳුවැට පෙළක් තියෙන හෙවත් කශේරුවක් තියෙන ජීවීන්ට තමයි අපි කියන්නේ පෘෂ්ඨවංශීය ජීවීන් කියලා. මේ පෘෂ්ඨවංශීය ජීවීන්ගේ ව්‍යුහමය ලක්ෂණ පදනම් කරගෙන නැවතත් කාණ්ඩ 5කට බෙදනවා. ඒ තමයි පිස්කේස්, ඇම්ෆිබිය, රෙප්ටීලිය, ආවේ සහ මැමේලියා කියලා කියන්නේ. ඒ අතරින් මිනිසුන් අයිති වෙන්නේ මැමේලියා කාණ්ඩයට. අපි දැන් ඒ කාණ්ඩ ගැන වෙන වෙනම කතා කරමු. ඔන්න යාළුවනේ මුලින්ම අපි කතා කරන්න යන්නේ පිස්කේස් කාණ්ඩය ගැන. මේ පිස්කේස් කාණ්ඩේ ඉන්න ජීවීන් ජලයේ ජීවත් වෙන්න තමයි හොඳින් අනුවර්තනය වෙලා තියෙන්නේ. ඕගොල්ලන්ට ඔන්න මම පොඩි ගියක් දුන්නා. ජලයේ ජීවත් වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම මේගොල්ලෝ මත්ස්‍ය වෙන්න ඕනේ. ඒ කියන්නේ පිස්කේස් කාණ්ඩයට අයිති වෙන්නේ මත්ස්‍යයින්. මේගොල්ලෝ කරදිය, මිරිදිය සහ වගේ ජලජ පරිසරවල තමයි වාසය කරන්නේ. මේ ජීවීන්ගෙන් සමහර මත්ස්‍යයෝ අභ්‍යන්තර සැකිල්ල කාටිලේජ් වලින් තමයි හැදිලා තියෙන්නේ. ඒක අස්ථි වලින් හැදිච්ච මාළුවෝත් ඉන්නවා. ඔන්න යාළුවනේ දැන් අපි බලමු මත්ස්‍යයන් පොදුවේ සැලකුවාම මේගොල්ලන්ට තියෙන ලක්ෂණ මොනවාද කියලා. මේගොල්ලන්ට අස්ථි වලින් හරි කාටිලේජ් වලින් හරි සිච්ච අභ්‍යන්තර සැකිල්ලක් තියෙනවා. ජලයේ ගමන් කිරීමේ පහසුවට අනාකූල දේහ හැඩයක් තියෙනවා. දේහය කොරපොතු වලින් තමයි ආවරණය වෙලා තියෙන්නේ. පිහිනීමටයි සමබරතාවය ඒ කියන්නේ සන්තුලනය පවත්ව ගන්නත් වරල් පිහිටලා තියෙනවා. ජලයේ කම්පන හඳුනා ගන්න අංශ රේඛා පද්ධතියකුත් තියෙනවා. හෘදය කුටීර දෙකයි. හොඳට මතක තියාගන්න යාළුවනේ හෘදය කුටීර දෙකයි. තනි කර්ණිකාවකුයි කෝෂිකාවකුයි තමයි මාළුවන් සතු වෙන්නේ. ශ්වසනයේට ජලක්ලෝම තියෙනවා. ඒ කියන්නේ කර්මල්. චලතාපී සතුන් පරිසරයේ උෂ්ණත්වය අනුව දේහයේ උෂ්ණත්වය වෙනස් වෙනව ජීවීන් තමයි මේ චලතාපී ජීවීන් කියලා කියන්නේ. මේ ජීවීන්ට ඇස් තියෙනවා නමුත් ඇසිපිය නැහැ. දැන් අපි කතා කරමු යාළුවනේ ඇම්ෆිබියා කාණ්ඩය ගැන. මේ ඇම්ෆිබියා කාණ්ඩයට අයිති වෙන්නේ උභයජීවීන්. උභයජීවීන්ගේ ජීවන චක්‍රයේ විවිධ අවධි තියෙනවා. මේගොල්ලන්ට මේ ජීවීන්ගේ අවධි මේ චක්‍රයේ තියෙන ජීවන චක්‍රයේ තියෙන අවධි සම්පූර්ණ කරගන්න ජලය අත්‍යවශ්‍යයි. ජෛව පරිණාමනයේදී මුලින්ම ගොඩබිම ආක්‍රමණය කරේ මේ ජීවීන්. ඇම්ෆිබියාවන්. ගෙම්බා, මැඩියා, සලමන්දරා, නුට්ටා, පණුගෙම්බ වගේ සතුන් තමයි ඇම්ෆිබියා කාණ්ඩයට එහෙමත් නැත්නම් උභයජීවීන්ට අයිති වෙන්නේ. උභයජීවීන්ගේ ලක්ෂණ දැන් අපි බලමු. ජීවන චක්‍රය සම්පූර්ණ කරගන්න අනිවාර්යයෙන්ම ජලය අත්‍යවශ්‍යයි. රූපාන්තරණයක් තියෙනවා. ග්‍රන්ථි සහිත තුනී සෙවලමය සමක් තියෙනවා. සමයේ කොරපොතුනම් පිහිටානේ නැහැ. සංචරණය සඳහා පංචාංගුලික ගාත්‍රා තියෙනවා. කකුල් නෙවෙයි ගාත්‍රා කියලා තමයි අපි ඒව හඳුන්වන්නේ. උභයජීවීන්ගේ හෘදය කුටීර 3ක් තියෙනවා. කර්ණිකා 2ක් සහ තනි කෝෂිකාවක් තමයි තියෙන්නේ. ශ්වසනයේට පෙනහැලි හරි තෙත සමක් හරි මුඛය හරි අනිවාර්යයෙන්ම මේ ඇම්ෆිබියාවන් සතු වෙනවා. මේ උභයජීවීන් චලතාපී. ඒ කියන්නේ මේගොල්ලන්ට පුළුවන් පරිසරයේ උෂ්ණත්වය වගේම දේහයේ උෂ්ණත්වය ඊට සමාන කරගන්න. දැන් අපි බලමු යාළුවනේ රෙප්ටීලියා කාණ්ඩය ගැන. මේ රෙප්ටීලියා කාණ්ඩයට අයිති වෙන්නේ උරගයෝ. මේගොල්ලෝ භෞමික පරිසරයේ වගේම කරදිය, මිරිදිය වගේ පරිසරවල ජීවත් වීමට අනුවර්තනයක් දක්වලා තියෙනවා. ඉබ්බා, කැස්බෑව, සර්පයින්, කටුස්ස, කබරගොයා වගේ සතුන් මේ කාණ්ඩයට අයිති වෙනවා. දැන් අපි බලමු යාළුවනේ උරගයින්ගේ ලක්ෂණ මොනවාද කියලා. ග්‍රන්ථි වලින් තොර පියලි සමක් මේගොල්ලෝ සතු වෙනවා. ඒ වගේම සංචරණයට පංචාංගුලික ගාත්‍රා පිහිටනවා. කර්ණිකා 2ක් සහ අසම්පූර්ණ ලෙස බෙදිච්ච කෝෂිකාවක් තමයි හෘදය විදියට මෙයාලට තියෙන්නේ. ශ්වසනය කරන්නේ නම් පෙනහැලි මගින්. චලතාපී සතුන්. අභ්‍යන්තර සංසේචන මේ සතුන් මගෙන් සිදු කරනවා. දැන් අපි බලමු යාළුවනේ ආවේස් කාණ්ඩය ගැන. මේ ආවේස් කාණ්ඩයට අයිති වෙන්නේ පක්ෂීන්. මේ පක්ෂීන් පියාසර කිරීම සඳහා හොඳින් අනුවර්තනය වෙලා තියෙනවා. ලෝකයේ ඉන්න විශාලතම පක්ෂියා පැස්පරා සහ
කුඩා පක්ෂියා ගුමන කුරුල්ල ඇතුළු සත්ව ලෝකයේ ඉන්න සියලුම පක්ෂීන් අයිති වෙන්නේ මේ ආවේස් කාණ්ඩයට. දැන් අපි බලමු යාළුවනේ මේ පක්ෂීන්ගේ ලක්ෂණ. මේ පක්ෂීන් ඊටාම සැහැල්ලු අස්තිමය අභ්‍යන්තර සැකිල්ලක් තමයි දරන්නේ. ඒ වගේම මේගොල්ලන්ට වාතය ගමන් කිරීමේ පහසුව සඳහා අනාකූල දේහ හැඩයක් හිමි වෙලා තියෙනවා. පිහාට වලින් ආවරණය වෙච්ච සමක් තමයි පක්ෂීන්ට තියෙන්නේ. කොරළ තිබුණත් ඒවා අපර ගාත්‍රා වලට සීමා වෙලා තියෙන්නේ. මේගොල්ලන්ට ඇසිපිය සහිත තියුණු දෘෂ්ටියක් තියෙන ඇස් තියෙනවා. මුඛයේ දත් නැති වුණාට භෝජන රටාව අනුව සැකසිච්ච හොටක් මේ සතුන් සතු වෙනවා. මේ සතුන් පරිසරයේ උෂ්ණත්වය වගේම දේහයේ උෂ්ණත්වය වෙනස් කරගන්න බැරි ජීවීන්. ඒ කියන්නේ මේගොල්ලෝ අචලතාපී ජීවීන්. හෘදයේ කුටීර 4ක් තියෙනවා. කර්ණිකා 2ක් සහ කෝෂිකා 2ක්. ඔන්න දැන් අපි කතා කරමු යාළුවනේ මැමේලියා කාණ්ඩය ගැන. මේ මැමේලියා කාණ්ඩයට අයිති වෙන්නේ ශීරපායින් වෙන මිනිසා සහ කිරිපී වැඩෙන සතුන්. ගෝරිල්ලා, වඳුරා, ඔරන්-උටන්, මීගවයා වගේ සතුන්. දැන් අපි බලමු යාළුවනේ ශීරපායින්ගේ ලක්ෂණ. රෝම වලින් ආවරණය වෙච්ච සමක් තියෙනවා. ඒ වගේම සමේ කූප තුළ රෝම ගිලිලා තියෙනවා. ස්තන ග්‍රන්ථි, ඒ කියන්නේ කිරි නිපදවන ග්‍රන්ථි, ශ්වේද ග්‍රන්ථි, දහඩිය නිපදවන ග්‍රන්ථි, ස්නේහස්රාවී ග්‍රන්ථි කියලා කියන්නේ කිරි නිපදවන ග්‍රන්ථි, සීපම් නිපදවන ග්‍රන්ථි වලට. ඒවා මේ ශීරපායෙන් සතු වෙනවා. බාහිර කම්පෙති තියෙනවා. හෘදේ කුටීර 4ක් තියෙනවා. හෘදේ කුටීර 4 ගත්තොත් වම් කර්ණිකා 2ක් සහ කෝෂිකා 2ක් විදියට. ද්විත්ව සංසරණයක් සම්පූර්ණයෙන්ම ද්විත්ව සංසරණයක් තමයි මේ ජීවීන්ගේ වෙන්නේ. න්‍යෂ්ටි රහිත ද්වි අවතල හැඩති රතු රුධිරාණු තියෙනවා. අචලතාපී ජීවීන්. දේහයේ බාහිරින් ගත්තාම වෘෂණ කෝෂ පිහිටනවා. අභ්‍යන්තර සංසේචන කරනවා. කලල පටක විකසනය වෙලා කලල බන්ධනයක් ඇති වෙනවා. ඔන්න යාළුවනේ මේ වෙනකොට අපි සියලුම අධිරාජධානි සහ ඒවට අයිති රාජධානි වල ඉන්න ජීවීන් ගැන සම්පූර්ණයෙන්ම කතා කරලා අවසන්. දැන් අපිට කතා කරන්න තියෙන්නේ ජීවීන් නාමකරණය ගැන. ඕගොල්ලෝ දන්නවනේ යාළුවනේ අපි හැමෝටම ආවේනික දෙයක් නම කියන්නේ. ඉතින් මේ නම රටවල් වලට අනුව ප්‍රදේශයන්ට අනුව වෙනස් වෙනවා. හැබැයි මේ ජීවීන් අතර පරිණාමික බන්ධුතා නිරූපණය වෙන්නේ නැහැ. ඔන්න දැන් අපි බලමු ද්විපද නාමකරණය ගැන. ජීවීන් පිළිබඳව සාර්ථක නාමකරණය මුලින්ම හඳුන්වලා දුන්නේ 1753 දී කැරලස් ලීනියස් විසින්. එතුමා විසින් තමයි සාර්ථක වර්ගීකරණයකුත් මුලින්ම ලෝට හඳුන්වලා දුන්නේ. මේ නාමකරණයට අනුව ජීවියෙකු නම් කරගෙන නාමය පද දෙකකින් සමන්විත වෙන නිසා තමයි ද්විපද නාමකරණය කියලා හඳුන්වන්නේ. ඔන්න යාළුවනේ දැන් අපි බලමු ද්විපද නාමකරණයේ සම්මතයන් ගැන. ජීවී විශේෂයක ජීවයේ විද්‍යාත්මක නාමයක් තියෙනවානේ. එහෙම නැත්නම් විශේෂ නාමයක්. ඉතින් මේ විශේෂ නාමය හෙවත් ජීව විද්‍යාත්මක නාමය පද දෙකකින් ලිවීම අනිවාර්ය වෙනවා. පළමු පදයේ ඝන නාමයේ විදිහට, දෙවැනි පදයේ සුළු නාමයේ එහෙමත් නැත්නම් විශේෂණ පදයේ විදිහටත් හඳුන්වනවා. ජීව විද්‍යාත්මක නම ග්‍රීක හරි ලතින් භාෂාවෙන් හරි තමයි යොදන්නේ. හැබැයි අපි ලියනකොට ජීව විද්‍යාත්මක නාමය ලියන්නේ ඉංග්‍රීසි අක්ෂර වලින්. ඝන නාමයේ මුල් අකුර කැපිටල් වලිනුත් අනිත් සියලුම අකුරු සිම්පල් වලිනුත් ලියන්න ඕනේ. මේ විද්‍යාත්මක නාමය මුද්‍රණය කරනකොට ඇලකුරු විදිහට, ඒ කියන්නේ ඉටැලික් විදිහට, ඒ වගේම යාළුවනේ විද්‍යාත්මක නාම අපි අතින් ලියනවා නම් අනිවාර්යයෙන්ම යටින් ඉරක් ගහන්න ඕනේ. ඉතින් ඔන්න යාළුවනේ මෙතනින් අපේ පාඩම අවසන් වෙනවා. ඉතින් මෙච්චර වෙලා මාත් එක්ක නැදලා හිටපු ඕගොල්ලන්ට ගොඩක් ස්තුතියි. ඉතින් මං හිතනවා මේ පාඩමෙන් ඔයා මොන හරි දෙයක් ඔලුවට දාගන්න ඇති කියලා. ඉතින් මේ පාඩම ඔයාලට වැදගත් වුණා නම් ලයික් එකකුත් දාලා, කමෙන්ට් එකකුත් දාලා, තව යාළුවෙක්ට වැදගත් වෙයි කියලා හිතනවා නම් ෂෙයා කරන්න. බයි බයි.